ආයුබෝවන්. අපි අදත් අන්දරේගේ ලස්සන කතාවක් අහමුද? හැමදාම අන්දරේට පරාදවන රජතුමා අන්දරේව පරාද කරන්න ක්‍රමයක් කල්පනා කළා. මෙහිම හිතපු රජතුමා දවසක් ඇමතිලා ටික දෙනෙක්ව මාලිගාවේ උද්‍යානයට කැඳවුවා. කැඳවලා මෙන්න මෙහිම කිව්වා. හැමදාම අන්දරේ අපිව රවට්ටනවා. ඒ නිසා අපි අද අන්දරේව රවට්ටන්න ඕනේ. කට්ටිය හැමෝම මම කියන මේ සැලැස්මට වැඩ කරන්න ඕනේ. අද අන්දරේ ආවාම මම මෙහෙම කියනවා. ඊයේ රෑ මම අමුතු හීනයක් දැක්කා. මේ පොකුණේ විශාල බලයක් තියෙනවලු. මට පක්ෂපාතී අයට මේකේ පීනද්දි බිත්තරයක් හම්බ වෙනවලු. ඒ නිසා අද අපි හැමෝටම මේ පොකුණේ කිමිදිලා බිත්තර හොයන්න වෙනවා. බිත්තරයක් ලැබුණේ නෑ කියන්නේ ඒ පුද්ගලයා මට විශ්වාසවන්ත නෑ කියන එකයි කියලා මම කියනවා. අපි හැමෝම මේ බිත්තර රෙදි ඇස්සේ හංගගෙන පොකුණට පනින්න ඕනේ. අන්දරේට බිත්තරයක් නැති නිසා එයා අද ලැජ්ජා වෙනවා සහතිකයි. ටික වෙලාවකින් අන්දරේත් රාජකීය උද්‍යානයට ආවා. ඇවිත් රජතුමාට ආචාර කරලා මෙහෙම ඇහුවා. මොකද රජතුමනි අද මේ හැමෝම පොකුණ ළඟට වෙලා කරන්නේ? අන්දරේ මම ඊයේ අමුතුම හීනයක් දැක්කා. මේ පොකුණේ මහා බලයක් තියෙනවලු. අපි හැමෝම වතුරට පැනලා කිමිදිලා උඩට එනකොට ඇත්තටම රජුට පක්ෂපාතී අයට විතරක් වතුර යටින් බිත්තරයක් හම්බ වෙනවලු. පුදුම වුණු අන්දරේ මෙහෙම කිව්වා. අපේ එහෙමත් හීනයක්. එහෙනම් ඉතින් බලමු අපි කාටද බිත්තර හම්බ වෙන්නේ කියලා. ඊට පස්සේ පිරිස Tamanගේ රාජකීය ඇඳුම් ගලවලා පොකුණට පනින්න පටන් ගත්තා. මුලින්ම පැන්නේ මහා රජතුමා. ඊට පස්සේ අනිත් ඇමතිලත් පනින්න ගත්තා. එයාලා පොකුණ යටදී Taman හංගගෙන හිටිය බිත්තරේ එළියට ගත්තා. බිත්තරේ අතේ තියාගෙන පොකුණෙන් ගොඩට ආවා. මුලින්ම ගොඩට ආවේ රජතුමා. පස්සේ ඇමතිලත් ගොඩට එන්න පටන් ගත්තා. ඇදිලා මෙහෙම කිව්වා. දේවියනි මට හම්බ වුණා. මම මහා පක්ෂපාතී ඇමතියෙක්. මටත් හම්බ වුණා. මෙන්න බිත්තරේ. තවත් කෙනෙක් ගොඩට ආවා. දැන් තියෙන්නේ අන්දරේගේ වාරය. කරන්න ඕනෑ මොකද්ද කියලා කල්පනා කරමින්ම අන්දරේ පොකුණට පැන්නා. ටික වෙලාවක් පොකුණේ කිමිදිලා අන්දරේ ගොඩට ආවේ හිස් අතින්මයි. අන්දරේගේ මූණ කනගාටුවෙන් තිබ්බා. අතේ බිත්තරයක් නෑ කියලා දැක්ක රජතුමා අන්දරේගෙන් මෙහෙම ඇහුවා. "කෝ අන්දරේ? ඔයාට බිත්තරයක් නැහැනේ. එහෙනම් ඔයා මට පක්ෂපාතී නැද්ද?" කියලා රජතුමා උපහාසයෙන් ඇහුවා. අන්දරේ තමාගේ උගුලට අහු වුණා කියලා හිතපු රජතුමා දන්නේ නෑ අන්දරේ ළඟ ඊට වඩා කපටි උපක්‍රමයක් තියෙනවා කියලා. ගොඩට ඇවිල්ලා වතුර ගසා දමපු අන්දරේ දෙයත් කිහිල්ලේ ගසාගෙන පියාපත් සලන කුකුලෙක් වගේ රගපාන්න පටන් ගත්තා. කුකුකූ කූක් කූක්. රජතුමාටයි ඇමතිවරුන්ටයි හරි පුදුමයි. මොකද අන්දරේ මේ කුකුලෙක් වගේ කෑ ගහන්නේ? බිත්තරේකෝ කියලා රජතුමා ඇහුවා. අනේ රජතුමනි මෙතන හිටපු අනිත් හැමෝම බිත්තර දාපු කිරිල්ලියෝනේ. බිත්තර දාන්න කිකිලියෝ විතරක් හිටියට මදි අඬලන්න කුකුලෙකුත් ඉන්න එපයි. මේ මෙච්චර කිකිලියෝ රොත්තක් මැද්දේ ඉන්නේ එකම කුකුලා මමයි කියලා අන්දරේ කිව්වා. අන්දරේ කියපු කතාවට රජතුමාටයි ඇමති මණ්ඩලයටයි හරිම ලැජ්ජ හිතුණා. අන්දරේ ඔබව රවට්ටන්න කාටවත් බෑ අන්දරේ කියලා රජතුමා කිව්වා. හැමෝටම හොඳටම හිනා. තවත් මේ වගේ ලස්සන කතාවකින් නැවත ආය දවසක හමු වෙමු.